අද අපි කතා කරන්න යන්නේ ඔය ඒකතල බලපද්ධති ගැල්ලුවක පුතේ අපිට දෙනවා සමහරක් අවස්ථාවලදී බලපද්ධතිය මොකක් හරි ලක්ෂයක් කරහා ක්‍රියා කරන සම්පූර්ණ බලයකට හා බල යුක්මේ ගූර්ණයකට ගුණනය කරන්න කියලා. එතකොට එහෙම අවස්ථාවක් දුන්නොත් අපි කොහොමද ඕක නිවැරදිව තේරුම් අරගෙන ගාන හදන්නේ කියන දේ මම මේ පැහැදිලි කරලා දෙන්න යන්නේ. ඕක ගොඩක් තැන්වලදී ඕගොල්ලන්ට මිස් වෙන තැනක්. ඒ නිසා මම මේ කියන දේ හොඳට තේරුම් අරගෙන අවබෝධයෙන් දකින්න මොකද්ද මේකේ වෙන්නේ දෙය කියලා. එතකොට ගත්තොත් දරුවෝ මේ බලන්නකෝ මම මෙහෙම ගන්නම්කෝ. මේ තියෙන්නේ ඒකතල බලපද්ධතිය. මේක මොකක් හරි තල රූපයක් වෙන්න පුළුවන් නේ. එතකොට මට කියනවා මේ ඒකතල බලපද්ධතිය මත තියෙනවා කියලා හිතන්නකෝ මෙහෙම ඒකමා බී ලක්ෂ දෙකක් හිතන්නකෝ මේක සඩාශ්‍රයක් මොකක් හරි ත්‍රිකෝණයක් රොම්බසයක් මොකක් හරි වේවා අපි ප්‍රශ්නයක් නැහැ. එතකොට මට කියනවා පුතේ මෙන්න මේ බලපද්ධතිය තුල්ලේ කරන්නලු මේ ඒ හරහා ක්‍රියා කරන තනි බලයකට හා බල යුග්මේ ගූර්ණයකට. මට මේක තුල්ලේ කරන්න කියනවා මෙන්න මේ කැපිටල් ඒ හරහා ක්‍රියා කරන තනි බලයකට හා බල යුග්මේ ගූර්ණයකට තුල්ලේ කරන්න කියනවා. එතකොට මේකේ මොකද්ද වෙන සිද්ධිය? එතකොට මේ සම්පෘක්ත බලයේ පුතේ ඒ හරහා ක්‍රියා කරන්නේ මේ බල යුග්මයක් හේතු කොටගෙන. එතකොට බල යුග්මේ නෑ කියන්නේ සම්පෘක්ත බලයේ ඒ මත නෙමෙයි ක්‍රියා කරන්නේ. අන්න ඒක මුලින්ම තේරුම් ගන්න ඕනේ. අපිට කියන්නේ බල යුග්මයක් එක්ක සම්පෘක්ත බලයේ ඒට එනවා කියලා. එතකොට බල යුග්මේ ගූර්ණේ නෑ කියන්නේ සම්පෘක්ත බලයේ ඒට ඇවිල්ලා නැහැ කියන එක. එහෙනම් මේ වයි ගානක් හදද්දි අපි මුලින්ම කරන්න ඕනේ පුතේ මේ සම්පෘක්ත බලයේ හරියටම නිශ්චිතව ක්‍රියා කරන තැන හොයාගන්න එක. ඒ කියන්නේ මේ බලපද්ධතිය අපි ගත්තොත් එහෙම මේ බලපද්ධතියේ සම්පෘක්ත බලය අපිට හොයාගන්න පුළුවන් නේ. ඒ බලපද්ධතියේ සම්පෘක්ත බලය හොයාගෙන ඒ සම්පෘක්ත බලයේ ක්‍රියා කරන තැන අපිට හොයාගත්ත හැකි අභිමත ලක්ෂයක් විදියට. අභිමත ලක්ෂයක් විදියට අපි ගන්නවා ඒ වල ඉඳන් x දුරකින් ක්‍රියා කරනවා කියලා. එතකොට ඒ වල ඉඳන් x දුරකින් ක්‍රියා කරනවා. එතකොට මේ තියෙන සම්පෘක්ත බලයේ ක්‍රියා කරන තැන ඊට පස්සේ තමයි මේ සම්පෘක්ත බලය ගේන්න ඕන ඒ ලක්ෂයට ගෙනාවට පස්සේ තමයි බල යුග්මේ ගූර්ණයක් ඇති වෙන්නේ. එහෙනම් මේ වගේ ගානක මුලින්ම කරන්න ඕනේ කිසියම් බලපද්ධතියක් කිසියම් ලක්ෂයක් කරහා ක්‍රියා කරන තනි බලයකට හා බල යුග්මයකට ඌනෙනවා කරලා ඌනෙන වන බව පෙන්වන්න කිව්වොතින් අපි මුලින්ම කරන්න ඕනේ පුතේ සම්පෘක්ත බලයේ නිශ්චිතව ක්‍රියා කරන තැන හොයා ගන්න ඕනේ. නිශ්චිතව ක්‍රියා කරන තැන හොයාගෙන ගානේ කියන ලක්ෂයට ඒ සම්පෘක්ත බලය ගේන්න ඕන. ගෙනාවට පස්සේ අපිට බල යුග්මයක් ඇති කරගන්න පුළුවන්. කොහොමද බල යුග්මයක් ඇති කරගන්නේ? මෙන්න මේ විදිහට මේ බලාගෙන ඉන්නකො. එතකොට දැන් සම්පෘක්ත බලය ගේන්න කියන්නේ ඒටනේ. ඔන්න මම සම්පෘක්ත බලයේ ඒට ගෙනාවා. සම්පෘක්ත බලයේ ඒට ගෙනාවා. ඕකට අපි කියනවා සම්පෘක්ත බලය ප්‍රතිස්ථාපනය කරනවායි කියලා. එතකොට මේ සම්පෘක්ත බලයේ ඒට ප්‍රතිස්ථාපනය කළා. එතකොට මේ පද්ධතියේ සමතුලිතතාවයට හානියක් වෙනවනේ. ඇයි? සම්පෘක්ත බලයට අමතරව තවත් මෙතන බලයක් වැටිලානේ. එතකොට මේ බලය නැති කරගන්න මං ඊට විරුද්ධ බලයක් දාගත්තා. අන්න එතකොට මෙතන තිබුණ සම්පෘක්ත බලයේ ඒට ඇවිල්ලා මේ බල දෙක විශාලත්වයෙන් සමානයි දිශාවෙන් සමාන්තරයි එකම ක්‍රියා රේඛාවේ ක්‍රියා කරන්නේ. එහෙනම් මේ දෙන්න මගින් මොකක් ඇති වෙනවද? බල යුග්මයක් ඇති වෙනවා. එහෙනම් අන්න මේ බල පද්ධතිය ඒ හරහා ක්‍රියා කරන තනි බලයකට මේ බල දෙක මගින් ඇතිවන ගූර්ණයකට තුල් වෙලා තියෙනවා. එහෙනම් වැදගත්ම කාරණාව මොකද්ද? කිසියම් බල පද්ධතියක් කිසියම් ලක්ෂයක් කරහා ක්‍රියා කරන තනි බලයකට බල යුග්මේ ගූර්ණයකට ඌණනය වෙන බව පෙන්වන්න කිව්වොත් අපි මුලින්ම හොයා ගන්න ඕනේ සම්පෘක්ත බලය නිශ්චිතව ක්‍රියා කරන තැන. නිශ්චිතව ක්‍රියා කරන තැන හොයාගෙන ඊට පස්සේ තමයි ඒ අදාළ තැනට අපි බලය ප්‍රතිස්ථාපනය කරලා බල යුග්මය හදාගන්නේ. ඔන්න ওই විදිහට තමයි පුතේ ওই ಜಾති ගානක් අපි ගැල්ලුව විසඳගන්නේ. ඊට පස්සේ බලුවොත් පුතේ අපිට ගානක් දීලා තියෙනවා මෙහෙම. ඔයගලන්ට ඒක ගානේ ඩිස්ප්ලේ එකේ පෙනෙයි. අපිට ගානක් දීලා තියෙනවා මෙහෙම. මේ බලන්නකෝ. වාමාවර්ත අතර ලකුණු කරන ලද පාදයක දිග දෙකයි A වූ ABCD රොම්බසයක් තියෙනවා. අපි ගත්තොත් රොම්බසයක් පාද ඔක්කොම සමානයි. මෙතන A, මෙතන B, මෙතන C, මෙතන D රොම්බසයක් තියෙනවා. ඊට පස්සේ කියනවා අපිට BAD කෝණේ අංශක 60ක් කියලා දීලා තියෙනවා. බලපද්ධතිය දීලා තියෙනවා පුතේ. බලපද්ධතිය දීලා තියෙනවා BA උස් දිශාවට නිව්ටන් P බලයක්. ඊට පස්සේ දීලා තියෙනවා පුතේ BC දිශාවට 2p බලයක්. ඔන්න ඒකත් හරි. ඊට පස්සේ CD දිශාවට 2p බලයක් දීලා තියෙනවා. ඒකත් හරි. ඊට පස්සේ AD දිශාවට අපිට දීලා තියෙනවා 4p බලයක්. ඒකත් අපි ලකුණු කරගත්තා. ඊට පස්සේ D ඉඳන් B ට 3p බලයක්. ඔන්න හරි. ඔය විදිහට අපිට ඔය බලපද්ධතිය ඒකතල බලපද්ධතිය දීලා තියෙනවා. මෙතන බලය දීලා තිබුණේ කීයක් කියලා 3p කියලා අපිට දීලා තියෙනවා. දැන් මට කියනවා මුලින්ම මේ බලපද්ධතියේ සම්පෘක්ත බලය හොයන්න.
සම්ප්‍රයුක්ත බලය හොයන එක අපි හැමෝටම පුළුවන් නේ. x අක්ෂය ඔස්සේ y අක්ෂය ඔස්සේ විභේදනය කරගත්තා සම්ප්‍රයුක්ත බලය හොයාගත්තා. එතකොට සම්ප්‍රයුක්ත බලය හොයාගන්න නම් අපිට මේ බලවල ආනත බලවලට කෝණ ටික හොයාගත්ත හැකි තිරසත් එක්ක අංශක 60යි මෙහාත් 60යි. එතකොට මේ සෑම කෝණයක්ම අංශක 60යි. එහෙනම් මට ගත්ත හැකි තිරස්ස විභේදනය කරගත්තොත් මෙතනින් අපිට එනවා ඍණ p අපි සලකලා තියෙන පැත්තට නෙමෙයි අනිත් පැත්ත නිසා ඍණ p උනේ. ඊට පස්සේ අපි සලකලා තියෙන පැත්තට විභේදන සංරක්ෂකය 2p cos 60යි. ඊට පස්සේ අපිට කියනවා පුතේ ඍණ 2p. ඊට පස්සේ මෙතන එනවා මේ කෝණෙත් පුතේ අපිට 60යි ධන 3p cos 60යි. ඊට පස්සේ මෙතනින් සංරක්ෂකයක් එනවා අපව් 4p cos 60යි. ඔන්න හරි. එහෙනම් මෙතන සුළු කරගත්තොත් ඔය x අක්ෂය ඔස්සේ විභේදනය කරගත්තොත් ඒක විභේදනය කරගත්තොත් සුළු කරගත්තොත් මෙතන ඍණ 3ip මෙතන 2ip cos 60යි 3ip cos 60යි 6යි 5ip 5ip 4ip 9ip cos 60යි cos 60 අපි දන්නවා භාගයයි කියලා. එහෙනම් OX අක්ෂය ඔස්සේ විභේදන සංරචක දේවරත් තුන 6යි 3යි p බෙදීම දෙකක් කියලා එනවා අපිට නිව්ටන්. ඔන්න ආවා. ඊට පස්සේ මම ගන්න ඕකම y අක්ෂය ඔස්සේ විභේදනය කරගත්තොත් y අක්ෂය ඔස්සේ විභේදනය කරගන්නම් මම මෙතනම y අක්ෂය ඔස්සේ විභේදනය කරගත්තොත් 4ip sin 60යි 4ip sin 60යි මෙතන එනවා පුතේ p එන්නේ නැහැ 2ip sin 60 එනවා 2ip sin 60 සිරස් සංරචකය අපිට එනවා ඊට පස්සේ 2ip තිරස් බලය එන්නේ නැහැ 3ip sin 60 එනවා හැබැයි අපි විභේදනය කරන පැත්තට මේ අනිත් පැත්තට එන ඍණ 3ip sin 60යි කියලා අපිට එනවා එහෙනම් ඔක්කොම sin 60 මේක එකපාර සුළු කරලා දාගන්න පුළුවන් එතකොට 6යි 6න් 3ක් ගියාපම 3ip sin 60යි කියන්නේ මූල 3 8 2යි එහෙනම් මෙතන එනවා 3යි මූල 3යි p බෙදීම 2යි ඔන්න හරි දැන් අපිට කියන්නේ මේ බල පද්ධතියේ මොකද්ද සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය හා දිශාව හොයන්න ඕනේ. එතකොට සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය හා දිශාව හොයා ගන්න පුළුවන්. සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය දිශාව හොයන්න පුළුවන්. අපි දන්නවා x අක්ෂය ඔස්සේ සංරචක ටික අපිට ආවේ 3ip බෙදීම 2යි. y අක්ෂය ඔස්සේ සංරචකය අපිට ආවේ 3යි මූල 3ip බෙදීම 2යි. එතකොට මෙයාගේ සම්ප්‍රයුක්තය මම r කියලා ලකුණු කරගන්නම්. සම්ප්‍රයුක්තයේ තිරසත් එක සාධන කෝණය ඇල්ෆා කියලා ලකුණු කරගන්නම්. එතකොට r ගත්තොත් අපි දන්නවා තියරි එකිනෙකට ලම්බක බල සංරක්ෂක දෙකක සම්ප්‍රයුක්තය x වල වර්ග ධන y වල වර්ගයේ වර්ගමූලය නා x වගේ ඉන්නේ 3ip බෙදීම 2 සම්පූර්ණ වර්ගය ධන 3යි මූල 3යි p බෙදීම 2 සම්පූර්ණ වර්ගයේ වර්ගමූලය ඔක සුළු කරගන්නයි ඕනේ. ඔක සුළු කරගත්තොත් අපිට 9යි p වල වර්ගයට 4යි ඊට පස්සේ 9යි 27යි p වල වර්ගයට 4යි 27යි 9යි 36යි 36 4 මිදුනාම 3යි 3 36යි 36 4 මිදුනාම 9යි 9 වර්ගමූලය 3යි. එහෙනම් 3යි p කියලා අපිට එනවා නිව්ටන්. එතකොට මෙයා තිරසත් එක සාධන කෝණය tan alpha සමානයි y බෙදීම x y වගේ ඉන්නේ 3යි මූල 3යි p බෙදීම 2යි බෙදීම x සංරචකය 3යි p බෙදීම 2යි. සුළු කරගත්ත පුතේ p සුළු වෙලා ගියා අපිට ඉතුරු වෙනවා මූල 3ක්. ඉතින් tan alpha මූල 3 වෙන්නේ කීයදද 60 දී. එහෙනම් මෙයා 60යි එහෙම නැත්නම් කීයක්ද 5 බෙදීම 3යි රේඩියන් කියලා අපිට ලියන්න පුළුවන්. ඔය තියෙන්නේ සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය හා දිශාව. හරි. දැන් මේ හොයාගත්ත සම්ප්‍රයුක්ත බලය මේ බල පද්ධතිය වෙනට දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඔක්කොම වෙනට දාන්න පුළුවන් තනි බලයේ විශාලත්වය මේක එයාගේ දිශාව මේක. දැන් මොකද්ද අපිට ගාන ඇතුලේ කියන්නේ? ගානේ කියනවා තවද සම්ප්‍රයුක්ත බලය ඒ හරහා ක්‍රියා කරන පරිදි බල පද්ධතිය එකතු කළ යුතු යුග්මයේ විශාලත්වය අහනවා. එතකොට ඔය අවස්ථාවේ බල පද්ධතියට යුග්මයකුත් තියෙනවා සම්ප්‍රයුක්ත බලයකුත් තියෙනවා. එතකොට යුග්මයේ නිසා සම්ප්‍රයුක්ත බලය යන්න ඕනේ ඒට. අන්න ඒකයි වැදගත්ම. යුග්මයේ නිසා තමයි සම්ප්‍රයුක්ත බලය යන්න ඕනේ ඒට. එහෙනම් අපි මුලින්ම හොයන්න ඕනේ යුග්මය නිසා සම්ප්‍රයුක්ත බලය ඒට යන්න නම් ඔය සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියා කරන නියම තැන කොතනද කියලා. එතකොට අපිට ගත්ත හැකිනේ මෙහෙම. ඔය බල පද්ධතියම ගත්තොත් එහෙම මේ බලාගෙන ඉන්න. අපි ගත්තොත් එහෙම මෙතන A මෙතන B C D ඔය ටික තියෙනවානේ. එතකොට මේ බල ඔක්කොම වෙනකොට දාන්න පුළුවන්. මේ ඔක්කොම බල වෙනකොට දාන්න පුළුවන් තනි බලයනේ අපි හොයාගත්තේ මේ R සමානයි 3ip කියලා. එයාගේ දිශාව තිරසට ඇල්ෆා කෝණයක් කාන්ත ඇල්ෆා කියන්නේ 60යි. එහෙනම් තිරසට 60ක් කාන්තව මේ දිශාවට දාත හැකිනේ. මේ තියෙන්නේ පුතේ සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියා කරන නියම තැන. හැබැයි මේක අභිමත ලක්ෂයක්. මේක කොතනද කියලා අපි දන්නේ නැහැ හරියටම. අපි අභිමත ලෙස ගත්තා මෙයා x කියලා දුරකින් ක්‍රියා කරනවා කියලා අරගෙන මේ x වලාගේ හොයාගන්නවා මේ
මේ බල පද්ධතියේ සම්ප්‍රයුක්ත බලය ක්‍රියා කරන හරිම තැන. ඊට පස්සේ තමයි ඒක අපි ගේන්න ඕන ඒට. එහෙනම් මේ x දුර හොයාගන්නේ කොහොමද? අපි දන්නවා ගූර්ණ මූල ධර්මය මේ බල ඔක්කොම මගින් ඒ වට ඇති කරන ගූර්ණය සමාන වෙනවා. සම්ප්‍රයුක්ත බලය මගින් ඒ වට ඇති කරන ගූර්ණය. පද්ධතිය මගින් ඒ වට ඇති කරන ගූර්ණය සම්ප්‍රයුක්ත බලය මගින් ඒ වට ඇති කරන ගුණය සමාන වෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් බල පද්ධතිය ගත්තොත් එහෙම බල පද්ධතිය මගින් G ඒ වට ඇති කරන ගුණය මම පුරුදුලා තියෙන වාමාවර්තව සමාන වෙනවා සම්ප්‍රයුක්ත බලය මගින් ඒ වට ඇති කරන ගුණයට. හරි. ඕකනේ ඔය තියෙන්නේ. එතකොට මේ බලන්න. ඒ වඩා ගූර්ණ ගණිද්දි අපිට ඕන වෙන බල ටික මොනවද? මේ p බලය එන්නේ ඒ හරහා ක්‍රියා කරන නිසා, මේ 4යි p බලය එන්නේත් නැහැ ඒ ලක්ෂ්‍ය හරහා ක්‍රියා කරන නිසා, මේ 2යි p බලය එනවා, 2යි p බලය එනවා, මේ 3යි p බලය එනවා. එතකොට ඕනනම් මේ බලය විභේදනය කරලා ඔයගොල්ලන් ලම්බක දුර ගන්නත් පුළුවන්. මම ගොඩක් වෙලාවට කරන්නේ දුර විභේදනය කරන එකයි. එහෙනම් ඒ ලක්ෂ්‍ය වඩා ගූර්ණ ගණිද්දි මෙන්න මේ බලයේ ක්‍රියා රේඛාව දික් කරගත්තොත් මේ දිශාවට, එහෙනම් මට වෙන්නේ ලම්බක දුර මේක, මේ දුර 60යි. මේ දුර 60යි අපිට පාදයක දිග 2a කියලා දීලා තියෙනවා. එහෙනම් මෙන්න මේ දුර අපිට එනවා මෙන්න මේ ලම්බක දුර 2a sin 60යි කියලා. 2a මොන 60යිද? sin 60යි කියලා එනවා. එතකොට මම ගූර්ණය අරගෙන තියෙන වාමාවර්ත අතට ගූර්ණයේ වාමාවර්ත අතට ගත්තොත් මෙතනින් ඇති වෙන ගූර්ණයේ ධන 2p වැඩි කිරීම එයාට ලම්බක දුර වෙන්නේ 2a sin 60යි. 2a sin 60. ඒක හරි. ඊට පස්සේ එනවා 2p බලය 2p බලයේ තිරස් එයාට ලම්බක දුර ගන්න මම කිව්වේ මම විභේදනය කරන්නේ බලය නෙමේ දුර. එහෙනම් දුර විභේදනය කරගත්තොත් මේ දුර අපිට ඕන මේ ටික 2a. එහෙනම් මේ කෝණය 60යි නම් මේ ලම්බක දුර අපිට එනවා පුතේ ආපහු 2a sin 60යි කියලා. ගූර්ණයේ ධන 2p වැඩි කිරීම 2p වැඩි කිරීම 2a sin 60යි. එතන ගූර්ණයක් ධන. හරි. ඊට පස්සේ ආපහු ගූර්ණයට එන බලයක් තියෙනවා පුතේ 3p. එතකොට 3p බලයේ ක්‍රියා රේඛාවට ඒ වලින් නම් ලම්බකය මම ලම්බකේ නිර්මාණය කරගත්තා. එතකොට මේ දුර 2a මේ ටික අපි දන්නවා 60යි. එතකොට 2a sin 60යි මේ ලම්බක දුර. එතකොට ගූර්ණය වෙන්නේ අපි හැබැයි සලකපු පැත්තට මේ අනිත් පැත්තට. එහෙනම් ගූර්ණේ ඍණ පුතේ. මෙතන ගූර්ණේ ඍණ 3p වැඩි කිරීම 2a sin 60යි. එතකොට මෙන්න මේ සම්පූර්ණ ගූර්ණය සමාන වෙනවා මේ බල පද්ධතියේ සම්ප්‍රයුක්ත බලය කියන r මගින් ඒ වට ඇති කරන ගූර්ණයට. එතකොට මේ r ට ලම්බක දුර වෙන්නේ අපි නිර්මාණයක් කරගත්තොත් මේ බලයේ ක්‍රියා රේඛාව දික් කරලා නිර්මාණය කරගත්තොත් මෙන්න මේ ලම්බක දුරයි. ඒ දුර අපි දන්නවා මේ දුර මම අභිමත ලක්ෂයට දුර x කියලා අරගෙන තියෙන්නේ. එහෙනම් මේ කෝණේ 60යි. එහෙනම් අපි දන්නවා මේ ලම්බක දුර x sin 60යි. එයාගෙන් ගූර්ණය අපි සලකුණු පැත්තට වාමාවර්ත අතරයි ගූර්ණයේ ධන. එහෙනම් මෙතනින් එනවා r වැඩි කිරීම x sin 60යි. ඒක හරි. එහෙනම් අපි සුළු කරගමු පුතේ. මෙතන 4pa sin 60යි 4pa sin 60යි 8යි 8න් 6ක් ගියනවා. 8න් 6ක් ගියාට පස්සේ 2pa sin 60යි. මෙතනත් සුළු කරගත්තොත් අපිට එනවා r කියන එක එනවා 3p. ඊට පස්සේ එනවා x sin 60යි. sin 60 ඕන ආගේ ආදේශ කරගන්න පුළුවන්. ඒත් වැඩක් නැහැ. සුළුලා යනවා. මෙතන එනවා p සුළුලා ගියොත් ඇත්තටම x වලට අභිමත ලක්ෂයට එන්නේ 2a බෙදීම 3යි කියලා. ඇත්තටම පුතේ එතකොට මේ බල පද්ධතියේ සම්ප්‍රයුක්ත බලය ක්‍රියා කරන්නේ මේ a වල ඉඳන් 2a බෙදීම 3 දුරකින්. මේක තමයි මේ බල පද්ධතියේ සම්ප්‍රයුක්ත බලය ක්‍රියා කරන නියම ලක්ෂය. ඊට පස්සේ තමයි අපිට කියන්නේ ඒ සම්ප්‍රයුක්ත බලය ඒ ලක්ෂයට ගේන්න ඕන කියලා. අන්න ඒ අවස්ථාවේදී තමයි බල යුක්මයක් ඇති වෙන්නේ. ඔන්න ඕක කරන විදියයි මම මේ කියා දෙන්න යන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් අපි ළඟ තියෙන්නේ කොහොමද? දැන් අපි ළඟ තියෙන්නේ මෙන්න මෙහෙම කතන්දරයක් නේ. දැන් අපි දන්නවා A BC මම මෙහෙම දා ගන්නම්. මේ සම්ප්‍රයුක්ත බලය ක්‍රියා කරන තැන නියම තැන අපි දන්නවා. A වල ඉඳන් කොච්චර දුරකින්ද? A වල ඉඳන් ක්‍රියා කරන්නේ R සමානයි සම්ප්‍රයුක්ත බලය අපිට 3p තිබුණේ. මෙයා 60යි. ඒ කියන්නේ ඔක්කොම මේ පාදයක සමාන්තරයි නේද? ඔක්කොම සමාන්තරයි. එයි මෙයාත් 60යි නේ පුතේ. එතකොට මේ දුර අපිට ආවේ කීයක් කියලාද? 2a බෙදීම 3ක් කියලා. මේ දුර අපිට ආවා 2a බෙදීම 3ක් කියලා. දැන් තමයි මට කියන්නේ මේ සම්ප්‍රයුක්ත බලය ගාන කියන්නේ සම්ප්‍රයුක්ත බලය ඒ හරහා ක්‍රියා කරන
තනි බලයකට හා බල යුග්මයකට උන්නනය කරන්න කියලා. එහෙනම් මොකද කරන්නේ? මෙන්න මේ තනි බලය මෙන්න මේ සම්ප්‍රයුක්ත බලය ගේන්න ඕන ඒට. ඇයි? ගාණය ඇතුලේ කියලා තියෙන්නේ ඒ හරහා ක්‍රියා කරන පරිදි කියලා. එහෙනම් තනි බලය ඒට ගේන්න ඕන. එහෙනම් තනි බලයට ගේනවා කියන්නේ මෙන්න මේ බලය ප්‍රතිස්ථාපනය කරනවා ඒ ලක්ෂයට. එතකොට මෙහා තිරසට 60 නිසා සම්ප්‍රයුක්ත බලයත් ක්‍රියා කරන්නේ හරියට මෙන්න මේ AD රේඛාව හරහා. එහෙනම් R සමානයි 3යි P. හැබැයි ඕක ප්‍රතිස්ථාපනය කළා කියලා බල පද්ධතියට හානියක් වෙන්න බෑ. ඔය ප්‍රතිස්ථාපනය කරපු බලය ආපහු නැති කර ගන්න ඕනේ. එහෙනම් මම ඊට විරුද්ධ බලයක් දාලා ඒ ප්‍රතිස්ථාපනය කරපු බලය නැති කර ගන්නවා R සමානයි 3යි P. එහෙනම් දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ පුතේ මේ බලන්න. මේ තනි බලය ඒට ගෙනිච්චා ගෙනාපු එක නැති කරගත්තා. දැන් මූ ඒ ලක්ෂය තනි කරන්න ඕනේ. මූ ඒ ලක්ෂය තනි කරන්න ඕනේ. මොකක් එන විදියටද? බලයුක්මේ ගූර්ණයක් එන විදියට. එහෙනම් බලයුක්මේ ගූර්ණයක් ඇති වෙන්න නම් විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ඒක රේඛීය නොවන බල දෙකක් බල පද්ධතිය තුල තිබිය යුතුයි. එහෙනම් මෙන්න මේ බල දෙක ගත්තොත් එහෙම අර මම ඉහත කිව්ව කාරණා තුන තෘප්ත වෙනවා. එහෙනම් මෙන්න මේ බල දෙක වෙනුවට දාගත්ත හැකි මට බලයුක්මයක්. කොහොමද බලයුක්මයක් ඇති වෙන්නේ? මේ තියෙන 3යි P බලය ඔන්න. එතකොට මේ තියෙනවා අපේ ඊළඟ 3යි P බලය ඔන්න. එතකොට මේ දුර තමයි අපි හොයාගත්තේ 2යි A බෙදීම 3යි කියලා. මෙහා තිරසට 60යි. එහෙනම් බලයුක්මේ ගූර්ණය ගන්න නම් බල දෙක අතර ලම්බක දුර ඕනේ. එතකොට මේ කෝණය 60යි නම් මෙයත් 60යි පුතේ. ප්‍රතිමුඛ කෝණ වලින් මේ දුර එනවා කෝණේ දෙසට නෙමෙයි කෝණෙන් එළියට 2යි A බෙදීම 3යි sin 60යි. එහෙනම් මෙතනින් එනවා අපිට කොයි අතට බලයුක්මේ ගූර්ණයක්ද? දක්ෂිණාවර්ත අතර නෙමෙයි මේ අතරින් අනු වාමාවර්ත අතර ගූර්ණයක් එනවා G කියලා ගත්තොත් බලය වැඩි කිරීම බල දෙක අතර ලම්බක දුර. බලය කියන්නේ 3යි P. බල දෙක අතර ලම්බක දුර එනවා 2යි A බෙදීම 3යි sin 60යි. sin 60 අපි දන්නවා මූල 3 යට 2යි. එහෙනම් මෙතන සුළු කරගත්තොත් කැපිලා ගියා මූල 3 යට 2යි කියන්නේ සුළු වෙලා එනවා මූල 3යි PA කියලා නිව්ටන් මීටර් බලයුක්තය. එතකොට පුතේ අර බල පද්ධතිය තියෙනවා අන්තිම ප්‍රතිඵලය මොකක්ද කියලා අපි ගත්තොත් එහෙම අන්තිම ප්‍රතිඵලය වෙන්නේ මෙච්චරයි. මම පොඩි දල සටහනක් ඇඳලා පෙන්නන්නම් A B C D. එහෙනම් අර බල පද්ධතියේ සම්ප්‍රයුක්ත බලය A හරහා ක්‍රියා කළා. ඒ ලක්ෂ්‍ය හරහා ක්‍රියා කළා. ඊට අමතරව R සමානයි සම්ප්‍රයුක්ත බලය 3යි P. ඊට අමතරව මේ බල පද්ධතිය මත වාමාවර්ත අතට බලයුක්මේ ගූර්ණයක් ඇති වෙනවා. කොහොමද? මූල 3යි PA නිව්ටන් මීටර්. එතකොට ගානේ සාරාංශය ගත්තොත් දරුවෝ ඒකතල බල පද්ධතිය ඒ හරහා ක්‍රියා කරන තනි බලයකට හා බලයුක්මයකට උනනය කළා. මේ જાතියේ ඕනෑම ගානක් දුන්නොත් ඒ කියන්නේ ඒකතල බල පද්ධතියක් කිසියම් ලක්ෂයක් හරහා ක්‍රියා කරන තනි බලයකට හා බලයුක්මයකට උනනය කරන්න කියලා කිව්වොත් ගාන ඇතුලේ අපි යන්න ඕන ඕඩර් එක යන්න ඕන පිළිවෙල මෙච්චරයි. මුලින්ම හොයන්න ඕන ඒකතල බල පද්ධති සම්ප්‍රයුක්ත බලය හොයාගත්තා. සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියා කරන නිශ්චිත තැන හොයාගත්තා. මතක තියාගන්න මේක හොයන්නේ බල පද්ධතිය අභිමත ලක්ෂයක් අරගෙන. අභිමත ලක්ෂයක් අරගෙන සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියා කරන පිහිටුම හොයාගත්තා. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ඒ සම්ප්‍රයුක්ත බලය ගැටලුවේ කියන ලක්ෂයට ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. ප්‍රතිස්ථාපනය කළාට පස්සේ ඔකට අපි කියනවා ප්‍රතිස්ථාපනය කරනවා කියලා. ප්‍රතිස්ථාපනය කළාට පස්සේ ගැටලු බල පද්ධතියට හානියක් නොවන පරිදි ඒ ප්‍රතිස්ථාපනය කරපු බලය නැති කරගන්න ඕනේ. ඊට පස්සේ නැති කරගත්ත බලය සහ මුල් බලය මගින් අපිට බල පද්ධතියේ බලයුක්මයක් ඇති කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි පුතේ කිසියම් බල පද්ධතියක් කිසියම් ලක්ෂයක් කරහා ක්‍රියා කරන තනි බලයකට හා බලයුක්මයකට ඌනනය කරගන්න විදිය.